ආයිබෝවන් ඔයාලා හැමෝටම අදත් මගේ වීඩියෝ නරඹන්න එකතු වෙන ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් ලොකු සතුටක් එක්ක තමා අද වීඩියෝ එක නම් අරගෙන එන්නේ. ඉතින් මේ දවස්වල තිබ්බ තද අවරාශ්මිය දුර්ලභයෙන් ඉතින් ඊයේ රාත්‍රියේ අපිට ලොකු වර්ෂාපතනයක් ලැබුණා. පේනවනේ ඉතින් අපි වගේම ඉතින් මෙයාලටත් වෙනමම සතුටක් දැනෙලා වගේ ඉතින් වෙනදටත් වැඩිය ප්‍රාණවත්ව තියෙනවා. මෙයාලා ඉතින් කප්පාදු කරන්න හිටියත් ඔන්න ඉතින් මම තව සතියක් විතර ඒ කප්පාදුව පිටුපසට අරන් යනවා මේ නිසාම. පරිසරයට බක්මහේ වසන්තය එකතු කරලා ඔන්න ඉතින් අපිට වර්ෂාව ලැබෙන සතුටත් එකතු කරලා ඉතින් අද වීඩියෝ එකකිනුත් ඔයාලට වැදගත් දෙයක් අරන් එන්න තමයි මම මේ ලැහැස්ති වෙලා ඉන්නේ. ගාඩන් වලට එකතු කරන අයිටම් වල විශේෂත්වයන් වලට මම ඉතින් පෙන්නන ගමන්ම තමයි ඉතින් අද වීඩියෝ එකේ මුල ආරම්භය ගන්න. ඉතින් ඊට ඉස්සෙල්ලා ඉතින් මගේ මේ නිර්මාණයේ පුංචි අලුත් වෙනසක් වුණා. පොඩ්ඩක් බලන්නකෝ. මම ඉතින් ඔයාලට ඒක ඉදිරිපත් කරන්නේ මම මේ කරන වෙනස්කම් වලට අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. ඉතින් අද වීඩියෝ එකේ තේමාව මෙන්න මේ මල් වර්ගයේ තමයි අපි සාමාන්‍ය මෙයාට පොපි මල් කියලානේ හඳුන්වන්නේ. ඉතින් ටිකක් සමහර අය කියනවා මේ මල් සිටවද්දි පැලේ කුණු වෙනවා ගොඩක් වෙලාවට වෙල්ල යනවා කියලා. ඔන්න ඉතින් මම නියම ප්‍රතිකාරات එක්ක ඔන්න මගේ අද්දුටු ප්‍රතිකාර ක්‍රමත් එක්ක මම මේ පැලේ සාර්ථකව පැල කරගන්න විදිහ තමයි අද වීඩියෝ එකෙන් අරන් එන්නේ. මම හිතනවා මේ මල් වලට කැමති ඔයාලත් මේ වීඩියෝ එකටත් කැමති වෙයි කියලා. ඕනෑම පැලෑටියක් මුල්ලත්ත ගන්න ප්‍රතිකාරයක් තියෙනවනේ. ඉතින් ඔයාලා දන්නවා මේ කෝමරිකා පැලේ ජූස් එක. ඒ කියන්නේ සාන්ද්‍රණය අපි අරගන්න ඕනේ මේ වැඩේට. ඉතින් මම දැක්කනේ ඔයාලා මගේ වීඩියෝ වල ගොඩක් වෙලාවට මම මෙන්න මේ ප්‍රතිකාරයත් එක්ක තමයි මගේ පැලෑටි වල මුල් අද්ද ගන්නේ. ඉතින් මම මුලින්ම කරන්නේ වැලි මිශ්‍ර පසක් ගන්න ඕනේ. හැබැයි මේ වැලි මිශ්‍ර පසට වැලි ප්‍රමාණය තමයි 3න් 2ක්ම තියෙන්න ඕනේ. නැත්නම් මුල් අද්දන එක ටිකක් ප්‍රමාද වෙනවා. ඉතින් මම අර කෝමරිකා සාන්ද්‍රණය හොඳින් ගත්ත කෝමරිකා සාන්ද්‍රණය පැය භාගයකට කලින් එකතු කරන්න එක තමයි මම විශේෂයෙන්ම කරන දේ. ඉතින් හොඳින් එකතු කරාම කෝමරිකා සාන්ද්‍රණය හොඳින් මේ වැලි පසට උරාගෙන තියෙන්නේ. ඉතින් මේ මොහොතේම කපාගත් ඉති කෑල්ලක් තමයි මම ගත්තේ. ඉතින් මේ මල් තිබුණාට කොළ තිබුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කොළ අවශ්‍ය නැත්නම් ඔන්න වෙලාවට ඒවා හැලිලා යාවි. ඊට පස්සේ වගේ සිදුරක් හදා ගන්න අනිවාර්යයෙන්ම. ඊට පස්සේ ඉතින් අපි මේ පැලෑටිය තැලෙන්නේ නැති වෙන්න මේ විදියට හොඳින් තද කරලා තියාගමු. ඉතින් අද මගේ වීඩියෝ එක කරන වෙලාවේ මහත්තයා පොඩි ගමනක් ගිහිල්ලා නිසා මට ඉතින් තනියෙන් තමයි මේ වීඩියෝ එක කරන්න උනේ. ඉතින් ওই විදිහට තමයි අද මට ඒක නිසා වීඩියෝ එක පෙන්වන්න වෙන්නේ. ඔන්න ඉතින් ඒ විදිහට හිටව ගත්තට පස්සේ දින 3ක් විතර යනකම් වතුර නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඉතින් එහෙම දින 16ක් විතර වගේ මේ පැල ටිකට වෙන්නේ. ඉතින් මම කීපයක්ම හදාගත්තා. ඉතා වේගයෙන් වර්ධනය වුණා. ඔයාලට පේනවත් ඇති. අද හිටු පැල නෙවෙයි කියලා ඉතින් ඔයාලට මේ වැවිලා තියෙන පැල ඇටිත් එක්ක. ඉතින් ඉක්මනින් වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් මම මෙහෙම පැල කරගන්නේ අනිවාර්යයෙන්ම මේ පැල ඇටිය මෙහෙම පැල කරගත්තට පස්සේ තමයි පෝච්චියේ ඉඳන්න ඕනේ. මොකද මුල් හොඳින් අද්ද ගන්න ඕනේ. එතකම්ම අපි මේ විදිහට හෙවණි තියලා පැල කරගන්න ඕනේ. ඉතින් මේ රස්නයත් එක්ක මේ රස්නේ හොඳටම ප්‍රමාණවත් එලිමහනක හෙවණක තියන්න ගොඩක් හෙවණ තියෙන තැනක. එතකොට මුල් ඉක්මනින් අද්දනවා. ඉතින් දින 3කට පස්සේ ඉතින් ඔයාලට වතුර ටිකක් දාලා මේ විදිහට ඉක්මනින් වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඕනෑම ප්‍රදේශයකට ගැලපෙන මල් වර්ගයක් නිසාම මේ පැලෑටියක් මේ මල් වර්ගයේ ලස්සනට අපිට ගාඩන් එකට එකතු කරගන්න පුළුවන්. ටිකක් ඉතින් පෝච්චි කීපයකම 7-8ක විතර දිගට ලස්සනට හැඩයකට තියාගත්තම හරි සුන්දර මල්
වර්ගයක් තමයි මෙන්න මේ පොපි මල් කියන්නේ. ඉතින් ඔයාලා වෙන නම් වලින් මේක හඳුන්වනවත් ඇති. ඉතින් මගේ ළඟ තියෙන නම් මේ විශේෂය විතරයි. ඉතින් මගේ රාජකාරී ජීවිතයේ තියෙන බහුලත්වයත් එක්ක ඉතින් මගේ අත්දැකීම් එක්ක තමයි මං සාර්ථක කරගත්ත විදි තමයි ඔයාලත් එක්ක මම බෙදා හදාගන්නේ. ඉතින් මල් වවන්න කැමති ඔයාලට වගේම ගාඩන් එකට ප්‍රිය කරන ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මගේ වීඩියෝ නරඹලා යම්කිසි අදහසකුත් ඉතින් ඔයාලගේ ගාඩන් නිර්මාණ එකතු කරගන්නේ කියලා බලාපොරොත්තුෙන් තමයි ඉතින් මං ගාඩන් එකේ සම්බන්ධවත් මේ වගේ මල් සම්බන්ධවත් ඔයාලට වීඩියෝ අරගෙන එන්නේ. ඉතින් මට ආදරෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් අපේ ජීවය රැඳිලා තියෙන්නේ පරිසරයේ සුන්දරත්වය මතම තමයි. ඉතින් ජීවිතේට මානසික සුවයක් ගෙන දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපේ හිතේ සතුටින් කරනවා නම් ඉතින් උදව්වක් විදිහට මගේ වීඩියෝත් ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා ඉතින් මාත් එක්ක එකතු වෙලා ඔන්න ඉතින් මගේ වීඩියෝත් නරඹන්න කියලා ආදරෙන් ආරාධනා කර සිටිනවා. ඉතින් තවත් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝ එකක් අරගෙන එහෙනම් ආයෙත් මම එන්නම්. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.